යන්න ඔයා යන්න. මම යන්නේ. එයා පැයකින් එන්න කිව්වද මං යන්නේ. පැයකින් එන්න කිව්වනේ. හලෝ ළමයි. ඔන්න අද මම ෂෝට් වීඩියෝ එකකින් අරගෙන ආවේ ඩේ ව්ලොග් එකක්. අද දොයිඹ බාවිල්ලා කිව්වා එයාට සෙල්ලම්පත් යන්න ඕනි කියලා. ඉතින් සෙල්ලම්පත් යන්න තමයි අපි යන්නේ. එන්නකෝ යන්න. ඔයාගේ භාෂාව මාරු කරා. ඒක පොඩි වැඩේ කියලා මේකට දාන්න කියලා කිව්වා. ඉතින් අපි දැන් මේක මම ඔක්කොම එරවලට කපලියලා ඒක විසික් කරන්න යද්දී අතත් කැපුණා ළමයි. මට එන්නේ මාරම වැඩ තමයි. ඊට පස්සේ ඉතින් එළියේ ලිපක් බැදලා පොඩි අය එක්ක යන්න තමයි මේ යන්නේ. ලොකුවට දේවල් හැදුවේ නැහැ ළමයි. ගෙදර උයලා තිබ්බේ නැන්දලේ. ඒ නිසා අපි සෝයා මීට් එකක් විතරයි හැදුවේ මේ පොඩි අයගේ බල කිරීමට. ඇත්තම කිව්වොත් එයාලා ඉතින් ආසයිනේ. හින්දා ඉතින් සෝයා මීට් එකක් විතරයි හදලා දුන්නේ. රස පාටයි ළමයි. කාලම් බලමුකෝ පොඩි අයත් එක්ක. අපි ඊට පස්සේ කෑම භාජන වලට දාගෙන ගෙදර උයලා තිබ්බ කෑමත් ගත්තා. භාජන වලට දාගෙන ගල් බංකුවට තමයි කන්න ලෑස්ති කරගත්තේ. එළියෙම උයපු හින්දා එළියෙම කන්න පොඩ්ඩක් ආසෙත් වුණා. පොඩි අයත් එක්ක ඉතින් ඒක හොඳයි කියලා මං හිතනවා. මේ දෙක උයලා තිබ්බේව ගත්තේ බතුත් වල තිබ්බේව ගත්තේ සෝයා එක විතරයි ළමයි අපි හැදුවේ. අන්න ඒක ලස්සන. now අපි දැන් කමු. සෝයා ගලන් රහයි. සෝයා ගරහයිද? ඈ? රහ නෑ නතුමත. නෑන්දනේ හැදුවේ. Pati doon. Kanada. No. Ano may karol? Ati dah. Ati. මම කිව්වා ඉන්න තමයි අද හදන්න ආවේ. නැත්තම් තාම වේදි. මිනිත්තු 10න් 10 ගිහලා කතා කරමු. මම ඉස්සෙල්ලා මරි කිව්වා දැන් 10ට විතර ගියා. වතුර තියෙනවා බබා එකේ. තිබ්බඩේ රහයි. තිබ්බඩක සෝයා එක රහයිද? රහයිද? ඔයා කියන්නේ රහයිද කියලා? ඔව්. රහයි? ඔව්. ෂේම් බබාගෙන් තමයි උත්තරයක් ගන්න ඕන රහයි කියලා. රහ නැද්ද? එහෙනම් කලින් කිව්වේ රහයි කියලා සෝයා එක. දැක්කද ළමයි කාපුවක මල් රහයි කියලා දැන් රහ නැහැ කියනවා.
කපටිකම් පේනවනේ. ඔන්න ඉතින් මයි කොණ්ඩේ අල්ලගෙන දෝනි බබා කොණ්ඩේ ගොතනවා. දිගම දිග vlog එකක් කරන් යනකම් සතුටින් පරිස්සමින් ඉන්න.